කියන්න සුභ ආරංචියක් තියෙනවා මේ වෙනකොට බේරවැවේ සුද්ධ කරන වැඩ කටයුතු ටික ඔක්කොම ආරම්භ වෙලා තියෙන්නේ. පහුගිය දවසක අංගාරාම පන්සලේ ලොකු හාමුදුරුවෝ දිනරත්න විද්‍යාලේ ළමයි ඒ වගේම කොල්පිටිය පොලිසිය නගර සභාව එකතු වෙලා බේරව වටේම සුද්ධ කරා ගස් කොළන් ටික කැපුවා. දැන් ඩෙන්ගු අවදානමත් තියෙන ඔක්කොම කුණු ටික අස් කරලා තියෙන්නේ. ඒ වගේම ඉතින් මේකේ තව ඉදිරියට අපි කරුණු කියන්නත් පුළුවන් මේක මේ නගර සභාවටම අයිති තැනක් නෙමේ මේක සුද්ධ පවිත්‍ර කර ගැනීම පසුව මේවා ආයතන කිහිපයකට බෙදිලා තියෙනවා. ඒකත් අපි දාන්නම්. ඉතින් බොහොම ස්තුතියි මේ ජනතාවක් විදියට සමාජයේ තියෙන ප්‍රශ්නයක් පක්ෂපාත භේදයෙන් තොරව මේවා මේ ෂෙයා කරපු එකට සහ පණිවිඩය කතා කරපු එකට ඔයාලා දන්න හැමදේම විස්තර පෝස්ට් එකක් විදිහට සමාජ මාධ්‍යයේ අපි මේ කතා කරපු එක ඒවා අප්ලෝඩ් කරපු ඒවා ඇත්තටම පක්ෂපාත භේදයෙන් තුළ අපේ පුරවැසි යුතුකම කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මේ දේ වෙනවා දකින්නකොට සතුටුයි. මොකද මේ නැත්තම් අනුරාධපුරේ ඉඳන් හරි කොළඹ එන ළමයෙක් මතුරුව ගෑවත් ඩෙන්ගු හැදෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. ඉතින් අපි වෙනුවෙන්ම තමයි මේක කරන්නේ. ඒකින්ද මේකට මේ අපි වැරද්ද කිව්වා වගේම ඒක නිවැරදි කරන ක්‍රමවේදෙත් මේ සමාජයට කියන්න ඕන සහ ගයන්න ඕන. ඉතින් ඒක ෂෙයා කරන්න ඒ වගේම